හොඳට සෝදගෙන කපාගත්ත කරවල, අමු මිරිස්, මාළු මිරිස්, තක්කාලි, ලුණු මේ ටිකෙන් මම රසමසට බැදුමක් හදන්න තමයි යන්නේ. අපි මුලින්ම මම මේ බැදුම හදන්නේ මැටි ඇතිලියක. ඉතින් මැටි ඇතිලියේ හදපුවාම ගොඩක් රසයි. try කරලා බලන්නකෝ. ඉතින් අපි ඉස්සරලම මේ විදිහට තෙල් ටිකක් දාගෙන කරවල ටික ඉස්සරලා බැදගෙන ඉන්න ඕනේ. මගේ කරවල ටික තෙත් වෙලා වැඩි නිසා පොඩ්ඩක් පොඩි වෙන්න බලනවා. ඒ නිසා මම හැන්දෙන් කවලම් කරන්නේ නැතුව චුට්ටක් බැදෙනකන් ඉඳලා එහාට මෙහාට පොඩ්ඩක් කළා. පොඩ්ඩක් බැදුනම අනිත් පැත්තට හිමීට හැන්දෙන් හරවුවා ගත්තා. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට ටිකක් බැදෙන්න ඇරලා මොකද මම දෙපාරක් තුන් පාරක් විතර සෝදලා පෙගෙන්න ඇරලායි තිබුණේ. ලුණු ටිකක් වැඩි නිසා. ඒ නිසා මේ විදිහට බැදෙන්න ඇරලා ඉතුරු දේවල් ටික බැදුනට පස්සේ එකතු කර ගන්නවා. තක්කාලි, ලුණු, අමු මිරිස්, මාළු මිරිස් ටික දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලුණු දාන්න යන්න එපා. ලුණු රස බලලා අවශ්‍ය නම් විතරක් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ ලුණු අමු මිරිස් වලට ලුණු ටිකක් මදි නිසා ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. මිරිස් කුඩු චුට්ටක් එකතු කරගෙන කෑලි මිරිස් පොඩ්ඩක් මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඉතින් මේ වෙලාවේ හරිම සුවඳයි මුළු කුස්සියම. ඊට පස්සේ තියෙන්නේ පියනකින් වහලා තක්කාලි ටිකයි, අමු මිරිස් ටිකයි, මාළු මිරිස් ටිකයි පොඩ්ඩක් තැම්බෙන්න විනාඩි 2ක් 3ක් විතර වහලා තියාගන්න. ඊට පස්සේ යාට පුළුවන් ඇරලා බලලා හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා පේනවනේ හොඳට තැම්බිලා තියෙනවා. ලුණු ටික, අමු මිරිස් ටික, තක්කාලි ටික රිපෝස් කරලා අපේ කරවල බැදුම ලෑස්ති. මේ තියෙන්නේ රසම රස කරවල බැදුම. උණු බතුත් එක්ක සම්බෝලයි සුදු කැකුළු බතුත් එක්ක මේක හරිම රසයි. ගිහින් එන්නම් තවත් දවසක හම්බ වෙමු.